හෙලෝ නංගිලා මල්ලිලා ඉතින් කොහොමද ඔයාලට ඔන්න අද ඔයාලට තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් මම මගේ PhD එක ගැන දාපු වීඩියෝ එකකට ගොඩාක් කමෙන්ට්ස් ලැබිලා තිබුණා. ඒ වගේම ගොඩාක් දෙනෙක් ඒක බලලා තිබුණා. ඉතින් මුලින්ම මම ඒකට thank you කියන්න ඕන. ඔයාලා මේ වීඩියෝ එක බැලුවා නම් බැලුවේ නැත්නම් ගිහිල්ලා අනිවාර්යෙන් ඒකත් බලන්න. ඒ වගේම තමයි ඒකට ගොඩාක් අය කමෙන්ට්ස් දාලා තිබුණා මම කොහොමද UK ආවේ මම පොඩි කාලේ ඉඳන් දක්ෂද සෑහෙන හොඳට වැඩ කරාද පන්තියේ කීවෙනි යදුනේ මොකද්ද ඩිග්‍රී එකට කරේ අන්න ඒ වගේ ගොඩාක් ප්‍රශ්න කට්ටිය අහලා තිබුණා. ඉතින් මම හිතුවා අද වීඩියෝ එකෙන් ඔයාලට මම කොහොමද මෙතනට ඇවිල්ලා දැන් PhD කරන තැනක ඉන්නේ කියලා කියන්න. ඉතින් මුලින්ම පටන් ගත්තොත් ඉස්කෝලේ කාලේ ඉඳන්ම මම කියන්නම්. ඉතින් චූටි කාලේ 6-7 වසර වෙනකන් මම ටිකක් දක්ෂයි. ඒ කියන්නේ ශිෂ්‍යත් එහෙමත් හොඳට පාස් වෙලා 6-7 වසර වෙනකුත් හොඳට වැඩ කරා. පන්තියේ පළවෙනි 10 දෙනා අතුලටත් හිටියා. ඊට පස්සේ හැබැයි මන් දන්නේ කොහොමද කියලා ඊට පස්සේ ටිකක් කල් 10 වසර වෙනකන් ආයෙමත් එච්චර මම හොඳට වැඩ කරේ නැහැ. ඒ කියන්නේ පන්තියේ වෙනියා වුණත් ටිකක් අඩුයි. එහෙම තමයි තිබුණේ. ඉතින් ලකුණු අඩුයි සබ්ජෙක්ට්ස් වලට. ඒකට ෆේල් වෙන මට්ටමක හිටියේ නෑ. අන්තිමය වුණේ නැහැ. ඉතින් මැද්දේ හරිය වගේ තමයි හිටියේ. ඉතින් ඊට පස්සේ කොහොම හරි 10 වසරට ගියාට පස්සේ අපේ ක්ලාස් එකේ පන්ති බාර ටීචර් උනේ මාර ලස්සන ටීචර් කෙනෙක්. ඒ දවස්වල ඒ ටීචර් හැමෝම ආසාවෙන් හිටියේ. ඉතින් ඒක නිසා එයා අපේ පන්ති බාර ටීචර් වුණාම අපේ විෂයන් වල හැම ලකුණක්ම එයා දකින නිසා ඉතින් එච්චර ලකුණු හොඳ නෑ කියලා පේන්න ලැජ්ජ නිසා තමයි ඊට පස්සේ ආයෙමත් 10-11 වසරේදී මම හොඳට වැඩ කරන්න පටන් ගත්තේ. ඉතින් මොටිවේෂන් එක උනේ ඒ ටීචර්. හැබැයි ඒක නිසා කොහොම හරි ඊට පස්සේ හොඳට වැඩ කරන්න පටන් ගත්තා. ඉතින් 10 වසරේදී 11 වසරේදී එහෙම පන්තියේ මුල් 5 දෙනා අතරටත් එන්න පුළුවන් වුණා. ඉතින් ඔහොම ගිහිල්ලා O level වලට මට A8යි B එකක් තමයි තිබුණේ. ඉතින් O level වලින් පස්සේ මම A level වලට math subject තමයි තෝරගත්තේ. ඒ කියන්නේ මම කරේ maths, physics, chemistry ඒ subjects තුන. ඉතින් A level වලත් මුල් කාලේ හොඳට වැඩ කරා. හැබැයි පළවෙනි අවුරුද්දේ A level වල අන්තිම කාලේ වෙනකොට ඉස්කෝලේ senior prefect කෙනෙක් විදියට මාවත් පත් වුණා. ඉතින් ඔයාලා දන්නවා ඇති ඉතින් prefect කෙනෙක් වුණාම විශේෂයෙන් senior prefect කෙනෙක් වුණාම වැඩ ගොඩක් තියෙනවා. එක ඉස්කෝලේ තියෙන events වලට හැම එකටම උදව් කරන්න ඕනේ. අන්න ඒ වගේ වැඩත් එක්ක sport meets වැඩ. ඉතින් සති ගණන් මාස ගණන් ඒ වැඩ. ඉතින් සමහරලාට රැටත් නැවතිලා වැඩ කරන්න උනා. අන්න ඉතින් ඒ වගේ ඒවා නිසා ඊට පස්සේ ආපහු මගේ වැඩ කටයුතු අධ්‍යාපන කටයුතු ටික අතපසු වෙන්න ගත්තා. ඊපස්සේ ලොකුම දේ උනේ තමයි අන්තිම අවුරුද්දේ A level exam එක තියෙන අවුරුද්දේ මගේ ආච්චි නැති වුණා. ඉතින් ඒ මල ගෙදර වැඩත් එක්ක ගොඩාක් ක්ලාසස් එහෙමත් කට් වුණා. ඉතින් මේ ක්ලාස් කට් වුණාම physics වගේ subjects වල ඒ අතපසු වුණු ක්ලාසස් ටික ඒ වැඩ ටික අල්ලගන්න මට වෙලාවක් තිබුණේ නැහැ. ඉතින් ඒක නිසා මට A level හොඳ රිසල්ට් එකක් දාලා පාස් වෙලා ගවර්න්මන්ට් කැම්පස් එකකට යන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. හැබැයි මම A level ෆේල් වුණේ නැහැ. පළවෙනි සැරේම A level පාස්. ඉතින් ඊට පස්සේ A level පාස් වුණාට පස්සේ ඉතින් මට ගවර්න්මන්ට් කැම්පස් යන්න බැරි නිසා ඒ දවස්වල අලුතෙන් යුනිවර්සිටි කොලෙජස් කියලා කොලෙජස් 5ක් ලංකාවේ ඕපන් කරා. ඉතින් මම ගියේ රත්මලාන යුනිවර්සිටි කොලෙජ් එකට. ඉතින් ඒකෙන් මම මගේ HND එක වෙනකන් ගත්තේ ඒකෙන් තමයි. ඉතින් මම HND එකට කරේ ටෙලිකමියුනිකේෂන් කියන ෆීල්ඩ් එක. ඉතින් ආපහු A level වලින් පස්සේ HND එකට ගියාට පස්සේ ඉතින් හොඳට වැඩ කරා. ඇත්තම කිව්වොත් HND ඒ අවුරුදු 3 පන්තියේ වැඩිම ලකුණු තියෙන ළමයි අතරේ හිටියා. ඉතින් හැම එකටම A+, B+ වගේ තමයි තිබුණේ. HND එක ඉවර වෙනකොටත් එහෙම තමයි තිබුණේ. ඉතින් අපේ ක්ලාස් එකේ ළමයි ඒ මොඩියුල් එක කරපු අය 30 දෙනෙක් විතර හිටියා. 30 දෙනෙන් 4 දෙනාට විතරයි පළවෙනි සැරේ ග්‍රැජුවේෂන් එකට යන්නත් පුළුවන් වුණේ. ඉතින් මම නම් පළවෙනි සැරේම ඉවර වුණා. හැබැයි ඉතින් HND එකේ අන්තිම කාලේ ඔයාලා දන්නවා ඇති අපි on the job training කියලා එකක් කරනවා. ඉතින් අන්නේ training එක ඉවර වෙනකොටම මට job එකක් හම්බ වුණා. ඉතින් මගේ field එකටම අදාළව job එකක් හම්බ වුණා. ඉතින් මම ඊට පස්සේ ඒ job එක කරන්න පටන් ගත්තා. ඒ level ඒ කියන්නේ HND එක ඉවරුණු ගමන්ම ඉඳලා. ඊට පස්සේ කොහොම හරි ඒ job එකේ වැඩ කරගෙන යනකොට ටිකක් අල්ලනකොට මට හිතුණා මම degree එක complete කරන්න ඕනි කියලා. ඊට පස්සේ කොහොම හරි part time eSoft එකේ තමයි මම degree එක කරේ. degree එක උනේ electronics and communication engineering. bachelor of engineering එකක් තමයි ඒකෙන් මට ලැබුණේ. ඉතින් අවුරුද්දෙන් ඒ degree එක කරලා ඉවර වුණා. ඉතින් HND එකයි degree එකයි කරපු අතරමැද තව අවුරුද්දක විතර කාලයක් තියෙන මම මුකුත් කරේ නැහැ. මොකද job එක කරපු නිසා ඒ කාලේ.
ඉතින් ඊට පස්සේ ඩිග්‍රී එක කරාට පස්සේ මම හිතුවේ ආයෙ නම් ඉගෙන ගන්න නෑ ඉගෙනගෙන ඉවරයි කියලා. මොකද ඇත්තටම කිව්වොත් ඒ ජොබ් එකෙන් හොඳ සැලරි එකක් හම්බ වුණා. ඉන්ජිනියරින් ෆීල්ඩ් එකේම තමයි හිටියේ. ඉතින් ඒක නිසා ඉතින් ඒක කරගෙන ඉන්න පුළුවන් වුණා. හැබැයි මම රට යන්නෙත් නැහැමයි කියලා තමයි හිටියේ. ඊට පස්සේ කොහොම හරි මං හිතන්නේ 2022 වගේ වෙනකොට තමයි මට හිතුනේ එක්ක රට යන්න ඕනේ මාස්ටර් එකකට කියලා. ඊට පස්සේ ඉතින් කොහොම හරි ගොඩක් රටවල් වලට ඇප්ලයි කරා. ඔයාලා දන්නවනම් ෆින්ලන්ඩ් දැම්මා, පැරිස් බැලුවා, ඕස්ට්‍රේලියා බැලුවා, ඒ වගේ ගොඩක් රටවල් බැලුවා. හැබැයි මට එතනදී තිබුණ ලොකුම පාඩුව තමයි මම HND එක කරලා වෙනම ඊට පස්සේ බැචලර් එක වෙනම කරලා තිබුණු එක. ඉතින් මේ දෙක එකම තැන ඉනුත් නෙමෙයි. එතකොට තැන් දෙකකින් කරලා තිබුණේ. එතන පොඩි අඩුපාඩුවක් තිබුණා. ඉතින් ඒක නිසා ෆින්ලන්ඩ් වගේ වලින් නම් රිජෙක්ට් වුණා. ඊට පස්සේ කොහොම හරි මොකද මම බැචලර් එකේ ඩිග්‍රී එකේ අන්තිම අවුරුද්ද කරලා තිබුණේ UK යුනිවර්සිටි එකක ඇෆිලියේට් එකක් eSoft එකේ. ඉතින් ඒක නිසා UK වලට දැම්මම මට UK වල මාස්ටර් එකකට ඔපචුනිටි එකක් ලැබුණා. ඉතින් ලොකු ස්කෝලර්ෂිප් එකක් ලැබුණේ නැහැ. පවුන්ඩ් 2000ක් විතර ලැබුණා ඒ කාලේ. ඉතින් ඊට පස්සේ තමයි කොහොම හරි මම මාස්ටර් එක කරන්න UK වලට එන්නේ. 2024 සැප්තැම්බර් වල තමයි මම මාස්ටර් එක කරන්න UK වලට ආවේ. ඊට පස්සේ කොහොම හරි මාස්ටර් එක අවුරුද්දයි තිබුණේ. ඒ අවුරුද්ද ඉවර වෙනකොට ඔයාලා දන්නවා ඇති මාස්ටර් එකේ 3 වෙනි සෙමෙස්ටර් එකට අපිට තිබුණේ ප්‍රොජෙක්ට් එකක් ඉන්ඩිවිජුවල්. මාස 3ක් තිබුණා සම්පූර්ණයෙන්ම ප්‍රොජෙක්ට් එකක් කරන්න. ඉතින් මම ඒ ප්‍රොජෙක්ට් එකට කරපු ඒ ප්‍රොජෙක්ට් එකේ මගේ හිටපු සුපර්වයිසර්ත් එක්ක ඒ කරපු ප්‍රොජෙක්ට් එක ගොඩක් හොඳ නිසා එයා කිව්වා ඒක අපි පබ්ලිෂ් කරමු කියලා. ඉතින් අන්න එහෙම තමයි මට කනෙක්ෂන්ස් හැදුනේ සුපර්වයිසර්ස්ලත් එක්ක. ඒ වගේම ඒ මාස්ටර් කෝස් එකෙත් ලෙක්චරර්ස්ලවත් හැමෝම මගේ මම අඳුරනවා. මොකද ෆස්ට් ක්ලාස් එකක් හම්බුණා මාස්ටර් එකටත්. ඒ වගේම මේ කෝස් එකෙත් වැඩිම ලකුණු තිබ්බෙත් මට ඒකට වෙනම අවෝඩ් එකකුත් හම්බුණා. ඉතින් ඊට පස්සේ මම දැක්ක ඊට පස්සේ කොහොම හරි ඒ සුපර්වයිසර් එක්ක දිගටම මට වැඩ කරන්න හම්බුණා මාස 3-4ක්. කොහොම හරි ඊට පස්සේ මම දැක්ක ඒ යුනිවර්සිටි එකේම මං කලින් ගියපු PhD එකක් දාලා තියෙනවා. ඊට පස්සේ ඉතින් මම කරේ ඒ PhD එකට ඇප්ලයි කරපු එක. ඉතින් ඇප්ලයි කරන්න කලින් මම අනිවාර්යෙන් මගේ අර සුපර්වයිසර් එක්ක කතා කරා. ඊපස්සේ ආකුවා එයාව දාලා ඇප්ලයි කරන්න කියලා. ඊපස්සේ කොහොම හරි මම ඒකට තමයි ඇප්ලයි කරේ. ඒකේ ලොකු ස්කෝලර්ෂිප් එකක් දාලා තිබ්බා, ෆුල් ස්කෝලර්ෂිප් එකක්. ඉතින් මම හිතුවේ නෑ මට ඒක ලැබෙයි කියලා. මොකද මට එහෙම PhD කරන්න ලොකු අදහසක් තිබුණෙත් නැහැ. හැබැයි මුලදී කොහොම හරි අන්තිමට ඉන්ටර්විව් එක එහෙම තියලා අන්තිමට කොහොම හරි මට ඒකේ PhD offer එක හම්බුණා. ඉතින් ඒකට විතරයි ඇත්තටම මම PhD වලට ඇප්ලයි කරේ. වෙන PhD වලට ඇප්ලයි කරෙත් නැහැ. හැබැයි ඉතින් මට ඒකෙම ෆුල් ස්කෝලර්ෂිප් එකක් ලැබුණා. ඉතින් ඔන්නෝම තමයි මම PhD වලට වෙනකන් ආවේ. ඉතින් ඇත්තම කෝ පොඩි කාලේ ඉඳන් එක දිගටම මම දක්ෂ වෙලා හිටියේ නැහැ. හැබැයි සමහර තැන්වලදී මම හොඳට වැඩ කරා, සමහර තැන්වලදී මම එච්චර හොඳට වැඩ කරේ නැහැ. ඉතින් ඒ වුණාට හැබැයි මට දැනුත් හිතෙනවා මම ඒ දවස්වලත් විශේෂයෙන් A level වලට හොඳට ඉගෙනගෙන එක්ක ගවර්න්මන්ට් යුනිවර්සිටි එකක එහෙමත් නැත්නම් ප්‍රයිවට් යුනිවර්සිටි එකක වුණත් කමක් නැහැ. ෆුල් ඩිග්‍රී එකක් හරියට කරා නම් තනි ඩිග්‍රී එකක් මට මීට වඩා ලේසියෙන් වෙන රටකට උනත් යන්න තිබුණා. හැබැයි මම HND එකයි බැචලර් එකයි වෙනම කරපු නිසා තමයි ටිකක් මට කල් ගියේ මට මාස්ටර් එකක් උනත් හොයාගන්න. හැබැයි කොහොම හරි මම වැඩේ අතෑරියේ නෑ. දිගටම ආවා. ඉතින් අර මොකක් හරි නොකර ඉන්නවට වඩා HND එක හරි කරපු එක ගැන මම අද සතුටු වෙනවා. ඉතින් ඔන්නෝම තමයි මගේ කතාව. මම කොහොමද PhD එකකින් නැවතුනේ කියලා. දැන් ඉතින් PhD එක පටන් අරන් තියෙන. දැන් මාසයක් ඉවර වෙන්නත් යනවා. ඉතින් දැන් PhD එකේ වැඩ ටික කරගෙන ඉන්නවා. ඉතින් තව ගොඩක් අය මට කමෙන්ට් දාලා තිබුණා එක එක ප්‍රශ්නත් අහලා. ඉතින් මම ඉක්මනටම Q&A වීඩියෝ එකකුත් ඒ ගැන අරගෙන එන්නම්. ඉතින් ඔයාලට තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකටත් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපි මේ වගේම තව වීඩියෝ එකකින් ලබන සතියේ හමු වෙමු.